හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් අත් ඔන්න ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා Minecraft Survival Series එකේ පළවෙනි එපිසෝඩ් එකට. ඉතින් අද මත් එක්ක මේ මෝඩියෝ තුන්නෙක් ඉන්නවා ප්ලේ කරන්න. මෙයාට නම් ඇඳුමක් නෑ. යාට ඇඳුමක් අපි පස්සේ අරන් දෙමු. ඔයාලා දකින්න ඇති කලින් Survival Series එකක් ගැන අහලා තිබ්බේ කොහොම හරි මගෙන් නැවතුණා. ටෙක්න හොයාගන්නත් නැති වෙලා මේ ඕගොල්ලෝ ගහක් කැපුවනම් හොඳයි. ඒ ගස් කඩමු. මේ කොහොම හරි එපිසෝඩ් එක දැන් ඉතින් අලුත් එපිසෝඩ් එකක් පටන් ගත්තා. එපිසෝඩ් සීරීස් එකක් පටන් ගත්තා. මේකත් මගේ නවත්තපන්. කොහොම හරි දැන් ටෙක් නෑ. හරිද? ඌව ලේසියෙන් හොයාගන්න නෑ. සමහර දවස් ඌ ඉන්න දවස් වලට මම නෑ එහෙම කේස් එකක් යන්නේ. මේ එහෙම ප්‍රශ්නයක් මේක පලයගෙන අර පල්ලය කවුඩා අම්මා ගහගන්න පිස්සුද ඒකනේ බලන්නකෝ. පොලිසියන්න පොඩි කට්ටියට ගහලා හොම හිරේ ගිහිලා මොනවා වෙයිද අපි දන්නේ එතකොට මට ඒක මම තමා පළවෙනි ඇඩ්වාන්ස්මන්ට් එක ගත්තේ. මේකටත් නම් ඌහියා මේ ස්ටෝන් කීයක් ඕනද මම මතක මොකටද 16 නෑ ඊට වැඩි ඕනේ. අනේ මන්ද 18 ඇයි ෆර්නස් එකක් හදන්නත් එපා. ඒක තමයි 18 ඒක හරි වැටුම්. හලෝ හෙලෝ සප් මම තනියම යන උඹලත් එක්ක ගියොත් මම එකම එන්නකොට නැරෙනවා. ඒ මට ස්කින් එක වෙන්න ඒ මට ස්කින් එකට පෙන්නන්න ලෝල් ඒ හැටි මලත් වෙන්නනේ ඔයාගේ නෑ ඒක බංගිලා ඌ තාම සෙට් එක දන්නේ නැහැ. ඒ සෙට් එක දාගෙන ඉන්නේ මොකද වට වෙන්නේ ඉන්නේ මම බලන්න බොන්න මේ කියන්නේ මේ බලන්න මුයි ඉස්කෝලේ ගිහිල්ලා ආපු ගම එකේ ඉස්කෝලේ පොඩ්ඩයි අයියෝ ෂේඩ් එක දාලා නැහැ. හරි ෆ්‍රෙන්ඩ්ස් මේ ෂේඩ් එකක් දාගත්තා. දැන් මේ ඕගොල්ලෝගෙන් දෙයක් අහන්න තියෙනවා. මේ ෂේඩ් එකද හොඳ මේ මෙන්න මෙහෙම පේන්නේ. හරිද? දැන් අපි හිතුවේ මේක දාන්න ප්ලේ කරන්න. හරිද? මේක ඔන්න ඔය විදිහට තමයි පේන්නේ. ඊට පස්සේ BSL එක දැම්මොත් BSL එක මෙන්න මේ විදිහට පේන්නේ. මම දැනට ඔන්න BSL එක දැන් ප්ලේ කරන්න. ඒකේ පොඩි අමුතු ගතියක් තියෙනවා මේ ක්‍රාෆ්ටින් ටේබල් එකේ. අනෝ ඒක ගොබ් එක පේනවා. එක ගොබ් එක පේනවා අනිත් ගොබ් එක තුන. ටූල් ටික ගත්තා දැන් ඉවරයි. මට අයනවා මේ මානසික ප්‍රශ්න මේවා. එකම දෙක මට අයන්න ඕනේ මට අයන්න ආන්නරු ජෙරම්ට දුන්න. අනේ වන්දින්න ඵලයන් නෑ උට දෙකක් තියෙනවා. එකක් මේවා තමයි හරියම ටේබල් එක ගත්තේ නැහැ හරිද මේ මුගේ සූප්පුව හෙනටම තියෙනවා මේ. උප්පල් නෙමෙයි තියෙන කටක් තේරුම් ගන්න. ඒ සූප්පුවන්නේ. ඒ කටන්න නෙමෙයි සූප්පුව. මම නම් කියන්නේ සූප්පුවක්. බාහන දෙන මොකද ස්කින් එකේ හැටි කටක්වත් නෑ මොනවද මන්ද දෙයක්වත් තියෙනවා. මේ අර පැත්තට ගියොත් අපි අතරමං වෙනවනේ. මේකත් ඇත්ත. තියෙන්නේ. පොඩ්ඩනේ එක්ස්. මං කියන්නේ හොඳ අපි යා. ඒ වෙත් ඕන්නේ. ඒක ඒක දැක්කද මොකද්ද? what මේ මොනවද මේ ස්පීඩ් එක කරන මේ ඉසිට හරි හරි අර මොඩ් එකෙන් මොඩ් එකක් මේකේ අපි මේ ප්ලගින් ටිකක් දාලා තියෙන හරිද මේ කියන්නේ මොකද්ද මොකද අර මහා කපනවද සෙට් හෝම් TP යනම් මනන් ටික තියෙනවා අපි හතර දෙනෙක් ඉන්නේ මේ ලයිෆ් ස්ටයිල් වගේ අපි ගන්නේ දෙන්න මත ස්ටිල් මොකද සෙට් ලයිෆ් ස්ටයිල් නෙමෙයි හරි මොකද සාමාන්‍ය සර්වයිවල් තියෙන සර්වයිවල් වගේ මේ ටයිප් එක නෑනේ තප්පේ දෙම ඌර මරලා ඉන්න අපි ෆ්‍රෙන්ඩ්ස් මේ පටන් ගන්නවා පටන් ගන්න කියන එකයි ඉතුරු ටික යන්නේ කොහොම මේ අර විශේෂ මේ මම යනවා බං මේ මේ ඔයගොල්ලෝ දැක්කේ නැහැ කියලා අර අරකෙක් ඉන්නවද බලන්න අර අයන් දෙන එකෙක් මං හිතන්නේ ඔව් ඉඳී කියලා මට කෑම ඒ ආරින්නේ ඉන්නවද මම ඕකට ගහපන් පොඩි විලේජ් එක පොඩි විලේජ් එක නෑ නෑ උඹලා කොහෙද? මං කියන්නේ රාමස්සනම් මනන් තියෙන උගේ නම් දන්නේ නැහැ මතක බ්ලැක් ස්මිත් TP යනම් මනන් ටික දැම්මා ඉතින් හරිද
වැඩි හිතන්න ඒ ඉතින් වටිනේවනේ ඒව වටිනවා මචං මං කියන්නේ. වටිනවා වටිනවා කෑම නෑ උදව් කරන්න කෑම වලට thank you මොනවා වුණත් කඩන ඔක්කොම මට එන්න කමන්නේ අයියෝ එහෙනම් බණ්ඩෝ කෑම එමරල්ඩ් ඩික්කෝ විස්කේ ඩ්‍රීම් ගේම් එව්වද? නෑ බා. ඒක ඒකේ අර ඩ්‍රීම් ගහුවට අර අහස උඩට ගැහුවේ කවුරු දිනේද මම නම් කියන්නේ ඩ්‍රීම් තමයි දිනනවා. මේ ඔක්කොමයි මේ එක ගෙදරක් අසරින් ගන්න මම දන්නේ නැහැ කොහෙද කියලා. තා කළු පූසෙක් ඉන්නවා. හරි ගම් අන්න thank you මන්න හරි උඹලා පහක් ඉන්නවා. හරි මේ ඉන්න පොඩ්ඩයි ඉන්න මේක අපි සමසේ බෙදාගමු හතරක් තියෙනවා ඔක්කොම ඉන්න පොල් වලේ අයියෝ මේ එකක් ගානේ ලස්සනයි කොබල්ස්ටෝන් ලස්සනයි එකට ඔය දරුවට එකයි කොර ඒ පිටිපස්ස ගන්න ප්‍රශ්නේ ප්‍රශ්න බන්නනවා. ඔයාට එකයි සොම්බිලා බන්න. අනවශ්‍ය තොරතුරු අනේ සොම්බිලා බන්නනවා. ටක්ම ඉන්නවා ඒ චුට්ටයි බාල අයන් එවාන කියන කමන්නේ මම නෑ නෑ ඕන්න මට චුට්ට ඉතින් ඔයා යාළුවා බලගන්න මං ගියා. අපි නිදාගමු මේ අපිට 4 දෙනෙක් ඉන්නවනේ බෙඩ් අර අයන් මේ බෙඩ් හතරක් තියෙනවා ගන්න මම නිදි අර අයන් කෑල්ල දෙන්නකෝ. අර අයන් නිදා ගන්නවා අන්නේ උන්ට ගහන්න එපා හලෝ යාළුවේ The next day. බෙඩ් අයන් එපා දෙන්නක දෙන්න යාළුවෙක්. අන්න හරියට කිව්වොත් හේබෙල් තියෙනවා. හේබෙල් තියෙනවා. ඕ ටෙක්නොලොජි තියෙනවා. ඕකට කියන්නේ ටෙක්නොලොජි. ටෙක්නොලොජි. අපිට හැබැයි අර අරකේ කියනනම් වටිනයි ඕක ගන්නකෝ දැන් අප්පල්ලාට. ඕන්නේ ඔය ඉපදිනෙක් හැම කෙට්ට බොහොම ගහන්න අපි ඊපස්සේ අර විලේජස් කොකනවන්න පාද කරන්න මොකෙක්වත් නැහැ අනේ මට මාළු ටිකක් හොයලා දෙන්න බූසෙක් ගවනවා. ඇත්තට මට මතක නැහැ මොකද්ද මේක පටන් ගත්ත ගමන් කරන්න ඕනි කියලා හරිද පටන් ගත්ත ගමන් තරහරේ සමාධිය කරන හැරෙන්න. මොකද්ද කරන්න ඕනේ තරහරේ සමාධිය කරන්න. අපි අයින්ට් එකක් එකතු කරමු මොකද කියන්නේ ඊළඟ එපිසෝඩ් එකේ ගියක් හදමු මම කෑම ටිකක් එකතු කරගන්න අද කෑම මමත් අයන් එකතු කරන්න යන්න. බල කෑම හොයන්න. මම මේ කිව්වේ ගන්න මේ කෑම කියන්නේ අපිට විතර කෑම ඔක්කොම ටිකම අයින් වුණානේ. ඔව් අරක දාලා තියෙන්නේ ටෙක්නොලොජි ඕ ටෙක්නොලොජි ටෙක්නොලොජි දාලා වේන් මයිනද මොකද්ද ඒක? ඒක නෑ හැමදාම ටෙක්නොලොජි. ටෙක්නොලොජි. මෙතන කිව්වා පුදු අම්බෝ. අර දිරු බිල්ටි කරන කඩාගෙන. මේ අසාධාරණයි මං කියන්නේ අන්න අයියේ මේ බයෝ මේ මෙතන කට්ටිය චිකන් ඉන්න චිකන්. චිකන් ජොකි ඕන්නේ අපි අපේම ගෙවල් හදනවා නැත්නම් අපි අපේම ගෙවල් හදනවා නේද මොනවා වෙයිද දන්නේ නැහැ. නෑ ඒක තමයි එකම ගෙදරට මොනවා වෙයිද දන්නේ ඔව් නැහැ. භයානකයි ඔව්. ඔව් චුප්ටත් එක නම් මං ඉන්නේ ඕක ඇඳුම් ගලවනවා දානවා ඇඳුම් ගලවනවා දානවා ඔව් මොකක්? එයෝ. ආවේ කියන්නේ. මම channel එකක් නේද? අපෝ සම්පීනේ ඒ මට නම් ඒ වස පේන්නේ නැහැ ඒක දැන් ගියා මේ මෙලෝරෙද්දක් පේන්නේ නැහැ මන්ට ඕච් එකකුත් නැතුව ආවේ හරිද අපි ෂේඩ් එක ඩිසේබල් කරගමු ඒක නා ෆුල් බ්‍රයිට්. ෆුල් බ්‍රයිට් දැම්මට ෂේඩ් එකකින් පේන්නේ නැහැ හරිද මම ඉස්සරම ආවා එමරල්ඩ් බ්ලොක් තියෙනවා හොඳයි මෙතන ඕ වලකට බැලලා හිටියා. ස්කෙල්ටන් හරි හිරවුණා ස්කෙල්ටන් කීපෙන්නවා. ඊට පස්සේ වලට වැටුණා. හරි හිරවුණා මයි හරි චුට්ටා ඉර වුණා උගේ කටේ වල හිරුණා බස් වචන කරලුවා. මම දවා මිනිස්සුන්ට තර දෙනවා මගේ චෙස්ට් එක. ඔය සූප් ගලවපන් බං එතකොට මට කියන්න කටක් තියෙන ඕරන්ට වගේ කඩන්න නැති බල මට තියෙනවා. හරි මම මේ කේව්වක් අස්සර රින්ගා ඉන්නේ ඇත්තටම මම නම් කියන්නේ පටන් ගත්ත ගමන් මේ කේව් අස්සර රින්ගන එක හොඳයි මට මේකනේ සද්දයක් ඇහුණාද එහෙනම් යනවා. ඔයාලා මගේ උඩ ඇත්තේ මෙහෙමයි හරිද ඇත්තටම මට කිසිම අදහසක් නැහැ මේ සර්වයිවල් සීරීස් එකක් කරන්න කොහොමද කියලා හරිද ඒකනේ බොට්ටු උස්ලා ඉස්තිලිසු. නොබ්ස්ලා එයෝ. මේ අපි සාමාන්‍යයෙන් මේ සාමාන්‍යයෙන් මේ ප්ලේ කරන විදිහ මේ අපි ප්ලේ කරන්නේ මට උගලට මම කැම දෙන්නම් මට අයින් දුන්න
ඒක නිකන් ට්‍රේනින් සිස්ටම් එකක්. ට්‍රේනින් කරමු ට්‍රේනින්. නෑ බෑ මං ගා බීට් 26 තියෙනවා. එකෙන් half එකක් දෙනවා. වෙන මුකුත් එපාද ඔය දරුවට? එපා වෙන මුකුත් එපා. අයන් ටිකක් හම්බුණා හරිද? හ්ම්. මම දැන් මේ ඊට මයින් කරනවා. අයියෝ අනේ අයන් එක වැටුණා. උලාවලට නැත්නම් නිකම් යටට. පහලට වැටුණා. හරි පේක්ස් එකටත් බඩු හරි. ලොලි ආපෝ මේ ඔක්කොම කැඩෙනවා ඉතින්. වේන් කියන්නේ අයන් එකක් කැඩුවොත් අයන් එක විතරක් නෙමෙයි මේ කොපත් කැඩිලිනවා. අසාධාරණයි. යඩම නැති මට දැන් ස්ටැක් එකක් හම්බුනේ එකක් කැඩපොම. ඒක තමයි. අපි ඒක අයින් කරමු. අපේ මේ කේව් බෝයිගේ අදහස් මේ හරිද? මං කේව් එකේ ජීවත් වෙන හින්දා අයියෝ මෙතන ඉන්නයි කිය. සුට්ට මොක් හරි කරනවා ඒක කිසිම කූල් ඩවුන් ගන්න ඇද්ද? මෙතනට ආවේ. ඒ මේ ඕගොල්ලෝ හැමතැනම මේ ඕගොල්ලෝ මෙතන ඉඳලා ලොලි. ලෑවෙනවා. එම්එස් මට උදව්වක් ඕනේ. ටක් ගාලා. කෝ අර මැරෙනවා. හරි ඒක මම නැහැ කියලා මට තේරෙනවා ඇත්තට උදව් අවශ්‍ය බව. හරි. කොහෙද වෙච්ච එක තියෙන්නේ? අම්මා දෙක මේක දාන්න තවන්න. මම අයින් වෙලා ආයේ එනවා. මල්ලේ. කාට් එකයි. පොඩි කරගත්තා. තව එකක් ගියා නම් අපින් පේපර් ෂෝට් එකෙන් වදී ගියා. හරි මෙහෙමයි. පොඩි එකයි. දැන් වටිනවා. අපි නිකන් අර ග්‍රයින්ඩ් කරනවා වැඩි වගේ. ඒ බිම බලන් යන්න. ඈ ඔය උතන මෙව වැටෙනවා ඈ. ඒ අරු දැක්කා. අයියෝ. මොම් බල මැරෙනවනේ. එකයිද තිබ්බේ? එව්වා. කොහොමද මට අමුණානේ මට නෑනේ. ඔයාට නැතුව ඇති කමන්නේ. මම දෙන්නේ එහෙම තමයි. එම්එස් මට ආහාර දෙන්න. ඈ? ඩයමන්ඩ් ආහාර දෙන්න. ඩයමන්ඩ් එකකට දෙනවා. රෙඩ්. ඕකේ. කීයක් දෙනවද? කීයක් වගේ ඕනද? 15ක් දෙන්නද 15? ගයිස් මට විනාඩි 5ක් දෙන්න මම බීම එකක් බිබී බීම එක අතේ වැදලා මේ සෙල්ලම් දැන් මවුස් එකට ගියා තප්පරක් දෙන්න. මම ධාම්සායින් නම්වල. අම්මෝ රේඩ් එක හොඳයි හැබැයි. පොඩ්ඩයි ඉන්න 15 වෙනි යනවා කියලා. ඔය පාර දුන්නා. නෑ ඩයමන්ඩ් එකට වඩා මට කෑම වටිනවා. ඕ පළවෙනි සැරේට එකේ කොහොම කියලා වුණා මම. ඒකනේ. තව ඩයමන්ඩ් එකක් හම්බුණා. හරිය යන හරිය. එකක් නෙමෙයි ඩයමන්ඩ් 4ක් තියෙනවා දැන්. එයෝ. ග්‍රයින්ඩ් කරන වැඩි වගේ නේ ඔයගොල්ලෝගේ අදහස් දක්වන්න. වැඩි නම් අඩු කරමු. ඔව්. අන්න සේර කතා. නෑ කොහොමද අයන් නාම යන්න ඕනේ. නැත්තම් බෑනේ. අයනාම අනිවාර්යයෙන් යන්න ඕන. අයන් නාම ගිහිල්ලා අපි ගිය හදන්න ඕනේ. මට නැහැ. මට හම්බුනේම නෑනේ බං. මොනවද? මොනවද ඒකට කියන්නේ? කෝල් හම්බුන්නේ නෑනේ බං. කෝල් තියනවා නම් දියම් මට. කෝල් ස්ටැක් එකක්ම තියෙනවා. ඒ දියම්. කොහෙද ඉන්නේ? මම ඔබ පිටිවැස්සෙත්. තව පොඩ්ඩෙන් ලාව ගොඩේම. ඒ කවුද ගාම්ද බං මේ අයන් මයින් කරන් ඒ පොඩ්ඩක් මේ කවුරු එකක් මයින් කළා කොහොමද චංක් එකේ මේ අයන් මයින් ඒක තමයි. මම මයින් කරන් ගියේ. එතන ඩයමන්ඩ් දෙකකුත් තිබිලා. මුළු චංක් මේ හැම තැනම. ඒක තමයි. යෝ හරියන්නේ නැහැ මේක අයින් කරමු. අයන් ස්ටැක් එකක් තියෙනවා. කවුලේ ඕපි වැඩි එහෙම. අසාදාරයි. අයන් ස්ටැක්. කෝ කෝල් ඕන කිව්වනේ. කෝ දියන් අයන් ස්ටැක් එකක් තියෙනවා මං ගාව. මේ ටික මට මම මේක දෙන්න. නේද මොකක්. දැනට ඇති.
අම්මෝ එක DPX ඕ මෙයා උඩට ඇවිල්ලා හරි ෂේඩ් එක දාගමු හරි ඕ ටක් ගාලා වැඩල් වෙන කට්ට උට ඒ උට නම් මොකක් හරි මුලයා මාරුවක් තියනවද අපි උඩට වෙන්න නැතිනම් මේ තරම හැටරන මොකද්ද මොකෙක් හරි අර ගහ ගිලලා බං අර ගිලලත් නැහැ භාගයක් ඒ අර 2D ගේම් එකක් වගේ හ්ම් අලුවිය ඒත් එක හරිද දිලිසෙනවා මාර දිලිසිල්ල හරි. ගෑන් ගොල ඒ මගේ ශීල්ඩ් එකට මොකක්ද වුණා අද ඕපී වැඩි වුණා වන්නම් කියන්නේ මං කියන්නේ Yes. ඉතින් එපා මේ ඩයමන්ඩ් ටික ආරක්ෂා කරලා තියාගන්න නැත්නම් අපි ගන්නවා අම සදන් එපා දැන් අපි අයන්නාම ඉන්න ඕනේ මේ මට බෑට් එක කරන්න මගේ අතින් හැලුණා මගේ මේස ඔක්කොම තෙතයිද අනේ මම කියන්නේ මේ අද මම වැඩේ කාගත්තවා ඇයි වේන් මයින දාන්න House වේන් party මයින එකක් දාන්න. ඒක තමයි මූ තමා වේන් මයින දාන්න කියලා හරිද ඔව් ඔව් මෙතන ඊට වැඩේ පස්සේ කෑවා. නයි අපිට විශාල શબ્දයක් ඇස් කායිකද ගන්න චුට්ටයි එක ගන්නද චුට්ටයි එක ගන්නද චුට්ටයි එක ගන්නද මගේ එක ගන්න එපා මගේ එක කිසිම දෙයක් නැහැ පවුහින්ද ගන්න ඇයි ඉතින් පස්සේ මෙතන බෙරිහන් දෙන්න ගන්න ඕක කෑවලේ මගේ ගෙච්චර ගෙදර අච්චරයි තිබ්බේ මොකක්ද කරන්නේ මට ප්‍රශ්න තමයි මම දැන් ඔයාලට චුට්ටක් එකේ චුට්ටක් එකේ ෆොටෝස් ගන්න සඳහන් පිටිපස්සම අර වෙනවා බලන්න මම ඔය මේ අර බලන්නකෝ අද මොකද කරන්නේ අපි ගයක් හදනවාද එපාද මම දන්නේ නැහැ කිසිම අයිඩියා එකක් නැහැ ඇත්තරම කිසිම අයිඩියා රිවර්ස්ලට් එන්න ගෙවල් හදලා වැඩක් නැහැ පටන් ගත්තා ඉතින් මොකද්ද කියන්නේ එහෙනම් මොකද්ද කරන්නේ ඒකද මම දන්නේ නැහැ මං කිව්වා ඔයාලා මේ වීඩියෝ එක බලනකොට ගොඩක් දුරට සමහර බෙඩ්වර්ස් වීඩියෝ එකකුත් අපි දාලා තියේ එක්ක නැත්නම් බිඩ්ඩසුත් ගන්නවා බප්පා ඔව් බෙඩ්වර්ස් උත් දාමු බඩවෝස් බෙඩ්වර්ස් කිව්වනේ ඒ වල ලස්සන තැනක් හම්බුණා මෙතන සුප්‍රීම ගහක් උඩ ගයක් හදා ගන්නවා ගහක් උඩ අරුව ගයක් උඩ ඇටි ආසන අයියා මම මේ ඔක්කොම උඩින් ඉඳලා බලන් ඉන්නේ හරිද යාළුවේ එළි බලහන් යාළුවේ එළි බලහන් මට අයන් ටික දෙනවා යාළුවේ රතු එක රිපෝට් රතු එක ඔව් මේක රේසි සම්මුතිය රතුන්ලට රේසි සම්මුතිය රතුන්ලට මේවා කරනවා නේද එහෙමයි ෆ්‍රෙන්ඩ්ස් හරිද ඌ ඉන්න රටේ රතු එවුන් විතරයි ඉන්නේ හරිද ඔව් මේවා රේසි සම්මුතිය කරනවා ඔව් මොනවා ජෙරම් ඉන්න රටේ රතු පාට එවුන් විතරයිලු ඉන්නේ ඔව් ඇත්ත කියන්නේ රටේ ප්‍රශ්නයක් ඒක ඒක තමයි මම වචන කියන්නේ දලා කියන්න මම කියන්නේ නෑ ඒකේව TPX ආස් කියලා හපොන් පිකක්ෂයක් හදාගන්නවා තව එකක් හදාගමු මට මවුස් එක හොලවන්න බෑනේ ස්කිල් මොකක්ද නෑ ඇත්ත මගේ මේසෙත් එත් උනා මොනවාද මේසෙ කොට හොලින්ද හොදාන්න එක තමයි මම මොදියා බලාගෙන හිටියොත් බීම් මම මොදියා බලාගෙන හිටියොත් මාව ගහලා මවුස් පාඩියත් එත් උනා ඒ නිසා දැන් මම මවුස් පාඩ ගන්න ඒ දැක්කද මියුසික් ඩිස්ක් එක බලපන් MS මියුට් ඔව් ඕක හදන්න ඩයමන්ඩ් ඕනේ මම දැම්ම ඩයමන්ඩ් වියදම් කරන්නේ මම තියාගෙන ඉන්නවා හරිද දැන් අපි මොකද්ද කරන්නේ කරේ නෑ අපි මොකද්ද කරන්නේ යාරු ගුලියාගෙන කතා කරා උඹ එකක් හදපන් මම එකක් මම ගියක් හදනවා මම අපි මම එක එකක් කන්දක් හදමු. කොහෙද හදන්නේ කන්දේ නෑ මම කන්දේ මාගේ ඔගේ කන්ද කියලා නෑ නේ කොත් ඔය කන්ද ඇදුවද උඹේ කන්ද කියලා අරු කන්දේ මෙතන හදුනේ මට එතන වලු බා උඹලා කොහෙද ඉන්නේ ෆ්ලැට් වගේ නිකන් අපි ඉන්නේ වර්ල්ඩ් එක ලස්සන වර්ල්ඩ් එක ලස්සනත් නෑ මේක ලස්සන නෑ මේ මේක කේවල තියෙනවා ළඟමයි තිබිලා තියෙන්නේ
තැනක් හම්බුණා ගෙදර හදන්න. වැඩන්න කොහෙද නෑ එන්න දුර ඉන්න සර්වර් එක ලෝඩ් වෙන්න නැත්නම් ඉන්න දුර ඔයගොල්ලන්ව. හැබැයි ස්පෝන් එක ළඟ හදන එකත් ලේසිනේ මේ හරියනේ ස්පෝන් එක විලේජ් එක ළඟ හැදුවා කියන්නේ මෙහෙමයි ට්‍රේඩින් හෝල් එක අපි ඔක්කොම එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ අර හැබැයි හදයි ගන්න ෆාම් හදන්න ෆාම් මන කොම ඒ කවුද මේ ගහ ගහක් නේ. කොහේ යෝ ඉන්නේ ඔයගොල්ලෝ? අර MS ප්ලගින් එකක් තියෙනවා ඒක අපි ඉස්සාලා පාවිච්චි මේ මූ කියන ප්ලගින් නම් දාන්න එහෙමද? ඔව් කවදාවත් කියන්නේ බලන්න එපා. ඒක තමයි දැන් කොහේ ඉන්නවා? වැඩ ඔය කොහේ ඉන්නේ? අර විලේජ් පිකප් කරනවා අපිට ලේසි ඒවා. මට අප්පා එපා. ගෙයක් හදාගන්න තැනක් වන්න ඕනේ. කොහේ ඉන්නේ ඔයාලා? මූ මගේ පස්සේ ඉන්න හරිද බලන්න කරන්න මම අර අතන හදන්න හිතන් හිටියේ. එතන මේ මගේ ගෙදර හදන්න හිටපු තැන මට අමතකුණා නේ. මම වෙන කොහෙද ගියා? අනේ හොඳ එතනදී සෙක්ටර් එකක් ගහගන්නේ මෝඩයනේ. සෙට්ටම් බම්ම ගහලා වැඩක් නැහැ. හරි හරි මේ මෙහෙමයි ප්‍රධානතම දේ තමයි චෙස්ට් වල තියෙන අනුන්ගේ චෙස්ට් වල තියෙන ඒවා උස්සන්න බෑ. ඔව් ඈ. ඔන්න බෝනස් ටෙස්ට් මුකුත් නෑ. ඉන්න විතර ගන්න පුළුවන්. ඉල්ලන එක විතර ගන්න. ටෙස්ට් එක ගාවින් නම ගහලා බලන්න. ඕ කන්න හරි කතා. මම මෙන්න මෙහෙන් හදනවා. ඕයි එක් විදිහින් ඒකටත් ප්ලගින් එකක් දාන්න. අනේ මේ කොටම බෝඩ් වල ගිහම ඒ බෝඩ් එකේ නම තියෙන කට්ටිය නෑ බෝඩ් නෑ බෝඩ් නෑ. කඩේ කියන්නේ. ටෙස්ට් එකේ නමක් ගහම බෝඩ් එක ගහලා සයින් එක ගහලා නම තියනවා කියන්නේ මුකුත් ගන්න එපා කියලා එක තේරෙනවද? බිග් බ්‍රේන්. do not touch. අම්බෝ නේද නැත්තම්. අම්බෝ නේද? අපිට අර තියනවද? එහෙමයි හරිද මං ඉච්චර අර ගෙවල් හදන්නේ මේ ගැන එනම නූබ් අර පෙට්ටි ගෙවල් ගහන්නේ හරිද නැත්තම් එහෙනම් බොට්ටු මම මතක කලින් සර්වර් සීරීස් එකේ මට ඒක බල බල ඉති ටිකක් දත් මිටි කවනවා මම. ඒක පෙට්ටියක් හදලා. එච්චර නම් එහෙම වෙන්නේ නැහැ කමන්නේ මේ අනේ නෝඩු. එහෙනම් පෙට්ටියක් හදලා දුන්නු වෙනවා. මම මේ ගයක් හදන්න තැනක් හොයන්නේ හරිද හරියම තැන ඕ කැමති ගස් ටික තියෙනවා ස්පෘස් තියෙනවා මම යන ස්පෘස් ඔයගොල්ලෝ කොහේ ඉන්නේ? මලත් ස්පෘස් නේද බෑ. ස්පෘස් සැප්ලින් නෑ සැප්ලින් 10 ඩයමන්ඩ් 5යි කැමති මට සප්ලින් එකත් ඕන නැහැ ගන්න. ගත්තොත් ස්ලැප්ලින් තියෙනවා ඉතින් නෑ සප්ලින් මට ගත්තොත් මම ඩයමන්ඩ් 3ක් දෙනවා. ගන්නකොට මම කියන්නේ කට වහගෙන පව් හින්ද ගන්නවා පොඩි එකාව මම ගත්තොත් ඩයමන්ඩ් 3ක් දෙනවා. ඩයමන්ඩ් නම් සප්. ගන්න එහෙනම් හරිනම. ගනි. එන්නේ ඔක්කොම එන්නවර කියලා දැන් තාම පැයක්වත් ගියේ නෑනේ තාම. ඕ ඉතින් ඒ මාව ගනි. අද මාව පොඩ්ඩක් ගනි. වේගින් මේ අර කඩිසි ෆෙද එකේ මොකක් හරි ප්‍රශ්නයක් කළා තියෙනවා. ඕ يعني නම තියෙන එක ඒක තමයි. එක්කෙනා ස්කින් එක නෙමෙයි පේන්නේ. පළවෙනියට තියෙන කියා ඔක්කොම පෙන්නන්නේ. මේක නෑනේ. ඕ සැප්. සැප්ලින් නෙමෙයි ජීවිතේ. එරුණද ඔව් ආයෙත් අහලා. නිකන් සපත්තු දාන් ඉන්න කියන්නේ. ආයිබ්‍රඩාවත් ආයෙනවා මේ. නිකන් සපත්තු කියලා දෙයක් තියෙනවා. සතුටු. හරි මේ ඔයගොල්ලෝ ඒක නම් යාද කොහෙද? ඔය කොළමැටි ගස් දැක්කොත් ගණන් ගන්න එපා හිරෝ බෑනේ මේ මම ඉන්නේ. මට ගණන් ගන්න. මේක තමයි කිව්වේ. ඒක තමයි කවුද කියලා ගණන් ගන්නද? අපි ගණන් ඒ ඉතින් thank you boot එකට. එන ගහපන් බල්ල. හරි. අකෝ මේක කට්ටි ඉන්නවා කියනවා. අඩෝ මට දැන් ස්ටැක් දෙකක් විතර තියෙනවා. ලෝල්. ගිලෙන්න එපා ගිලෙන්න ඵලයන්. එපා. නෝද. මං හිතන්නේ මං දැන් විලේජ් එක තියෙන තැන මගේ අරුණා. මට මම හෝම් එක ගහලා මම දන්නෙත් නෑ. මම හෝම් එක ගහලා. ආවා හෝම් එකක් ගහගත්ත කියන්නේ මං ගහුවා වගේ තමයි. ඒ යෝ. ඔයගොල්ලෝ දෙන්න එකට දින්නේ. නෑ නෑ. මොකද නෑ. කියන්නේ? ෆ්ලෑෂ් බෑක් යන්කෝ. ෆ්ලෑෂ් බෑක් වුණා මෙතනට නෑ. ෆ්ලෑෂ් බෑක්. මේ විලේජ් එකේ ඉන්න කවුරු හරි TP එකක් දාන්න කියන්නේ. මට යන්න ඕන මාත් අතර මම ඉන්නේ. විලේජ් එකේ ඉන්නේ කවුද? TP here. ස්පෘස් මයින් කරනවා. නෑ මම ජීවිතේ. කෑමත් නෑ.
බොත් මන්න තියෙනවා කියන අපිට ලොකු විලේජ් එකක් හම්බ වෙන තිබ්බේ. ඔය තියෙනක හොඳ මන්නම් කියනවා. අර කාගේද? චුට්ටගේ මේ ජරම් කියද? මගේ මේ අල්ලන්නේ. අපි ගිහින් යමු එහෙම ටෙස්ට් එක ඇරලා බලන්න අයිතියක් තියෙනවා. ගන්න තමයි අයිතිය නේ. ඒක තමයි මොනවද කියන්නේ? නේ ගත්තත් අවුලක් නැහැ නේ නම ගහලා නැහැ නේ කිව්වා. මාත් ඒක තමයි අහන්නේ කියන්නේ වැඩ නැහැ ගෝල්ඩ් විතරයි තියෙන්නේ මේ නේද ලොකු නැහැ නේ මම දැක්කේ ඩයමන්ඩ් ඔක්කොම. මම දන්න ඕක. අනිත් නන්න බං හරි ඕගොල්ලෝ ඔහොම ඉන්න මම කොහෙද ගියේ හදන්නේ මාත් කන්දේ අයිය කෙනෙක් වෙන්නද? ඔක්කොම කන්දේ. ඔව් කන්දේ අයිය. අන්තයි කන්දේ අයිය එක කන්දේ අයිය දෙක. මම පොළවේ සිමයා මොටයියා කොටයියා අර RP එක දාලා RP අයියා සමුගේ කරේ හිටියා. නෑ එච්චරයි නේ හිටියේ තුන්නේ කිරි අපේ තුන් දෙනානේ. ඉතින් අයියා කොට අයියා තව මොකේ කරේ හිටියා අප්පා. කොට මොනත් මොටයියා MS නෑ කොට අයියා ජෙරම්. ආපෝ මේ හිමනේ ඊයා මේ ඒ තමයි මම හිමවලට කැමති බං ඒක එක දෙක පාටන්න ඒකයි ගෙන් හිමටත් මෛත්‍රී family friendly ජෙරම්. family friendly. මුදි මම උන්ට කිව්වේ ඒක තමයි මොකද කිව්වේ කියවන්නේ family friendly අප්පා බලන්න. ඉතින් මම ෆැමිලි ෆ්‍රෙන්ඩ් නැති දෙයක් කිව්වද මං කිව්වා එහෙම කිව්වා කියලා. ඒක තමයි එහෙනම් ෆැමිලි ෆ්‍රෙන්ඩ් කියන්නේ ඒ මං කිව්වද? හ්ම් මං කිව්වද? යන්න දු හරි අඩෝ ආපෝ අඩෝ මේ අනේ නිදා ගන්නකෝ අතරම ගලමාව. මගේ ඇත්තට මං යනවා ගෙදර මම යනවා විලේජ් එකට බා කිසිම වැඩක් නැහැ මේ වෝටර් බකට් එකක් ගත්තට ඔය ක්ලච් ගන්න බෑ ඒක. ඉතින් මම නිදා ගන්න කට්ටිය නිදා ගන්න මම කප්පරක් දෙන්න මගේ ඉන්න පොඩ්ඩක් ඉන්නේ විලේජ් එකෙන් බෙඩ් එකක් උස්සන් ඉන්න ඕන එපා එපව්. අපේ ටා කට්ටිය නෝඩ් නෑ වැඩක් නැහැ උන් ටෝටල් මැක්ස්. ටෝටල් මැක්ස්. උන්ට බෙඩ්ඩක් නැද්දනේ ඒක තමයි උන් දුප්පත් වෙන කියලා. ඒකනේ අර උපේ මොකද හරි මම මැරෙන්න යන්නේ මැරෙන්න යන්නේ ඉතින් හුරන් කාලා තින්නේ අන්තිටම. ආගියම මන්නේදි. වටිනා කියන දේවල් ටික මෙහෙම ගමු අපි ඒ මගේ පිටා මගේ ඔළුව සරින් කරනවා කැරක් කැරකි. සස්පියස් ඔළුව ඇතුලේ ගියා ඌ මගේ. මේ මම නම් නිදිද ඔක්කොම නිදිද මාත් නිදි ආපෝ ඒ මම විතර නිදි බ්‍රදර් පොඩ්ඩ ඉන්න මට ආපෝ කෙනෙක් ආවා හරි මට මෙතන වලිය මෙච්චර කට්ටියක් වුණා අපිට පාට හැමෝම වලියම් මට මෙතන මොකද තනුපක නැහැ කියපුවා මේ බලන්න මේ ගේජස්ලා අපේ දේවල් අයිති කරගන්නවා මෙතන නිකන් කන්ද උඩ වැඩි අනේ මෙතන එනකොට මෙතන වලන්නේ අනේ මෙතන මේ ක්‍රීපර්ස් පොන්නේ නේ මේක කොලම් එකේ දාන්න පුළුවන්. මම මරන්න කියේ. thank you. වැටුණාද කොහොමද හ්ම් මේ කෑම නෑ. වදිනවා වටෙන්න ඔව් මේ ඩඩ් නැද්ද කවුරුවාවත් නෑ. 33 තියෙනවද දෙන්නකෝ දෙන්න කොහොමද මේ thank you අඩෝ මේ ඊළඟ මට හිතෙනවනේ අමුතු සද්ද આવොත් ඒ කෑ ගහන්න ජෙරම් හරිද අමුතුනේ මට අර කිසි මේ හොඳ තැනක් හම්බුන්නේ අනේ මෙතන බම්බිලස් පොන්නේ නා ඉස්සක් ඕනේ හරිද කියන්නේ හරිනේ අමුතු ගතියක් තියෙන්නත් ඕන මේ මං මේ ජෙරම් හිටිය දැනට ආවේ හරිද එතන ආපා වහිනවා අයියෝ මේ අපි දෙවි මුද මෙතන නිකන් පොඩි ගයක් හදාගෙන ෂේප් එක පොඩි සීන් එක අපේ ලොකු ගෙවල් හදන්නේ නැහැ මම කියන්න කරන්නේ. දැන් දාන්න. I build
මොකක් හරි මැන්ෂන් එකක් මොකක් හරි හැලලා පළවෙනි දවසේ මෙන්ෂන් එක කොහමද ඒ ආස හાર્ට් YouTube එකේ මේ සෝම්බිල එක්ක නම් මහා වදයක් තියෙන මේ ඕක නිදා ගන්න නැත්තේ මට ප්‍රශ්න. මේක බෑක් වුණ මම නියම මූමන්ට් ඉන්නේ. වැලරන් ගහන දේ ග්‍රාෆ් ගහන්න. අන්නයි මන්න කියන්නේ අපි බලන්න අප්ලෝඩ් කරලා චුට්ට වැලරන් ගහන්න එපා මොලේ විකෘතිය. වෙලා ඉවරයි. කියන්නේ නැහැ. MS බලන්න ගානේ YouTube එකට අප්ලෝඩ් කරනවා මේ නෑ නෑ. අනාගතේ ගහන ඉන්නවනම් උසෙපේ ගහන ඉන්නවද? ඔටි දන්නේ නැහැ. ගාන කට්ටිය මොනවද කරන්න ඕන කමෙන්ට් කරන්න කියන්නේ ලයික් කරන්න ලයික් කරන්න මයින්ක්‍රාෆ්ට් ගාන වැලරන් නම් ඉතින් ලයිව් තමා ගේන්නේ. ලයික් දාලා ඊට එල්ල ස්ට්‍රීම් ස්නැප් කරලා රෑන්ක් එක බස් කරනකොට මම ගොඩක් දුරට ස්ට්‍රීම්ස් රයිට් දැන් බෙටර් මයින්ක්‍රාෆ්ට් එහෙම ලයිව් ගේන අදහසක් තියෙනවා. මට සිම්බල් එකක් ගහන්න. සිම්බෝල් කරකෝ එහෙම යන අර මයින්ක්‍රාෆ්ට් එකට වැඩිය වෙනස් මයින්ක්‍රාෆ්ට් එකේ තියෙන මොකක් කරන්නේ. දැන් අපිට මේ මෙතන වලවල් වෙනම වහන්න එනවා හරිද? ඔව්. මහා වදේ. පොඩ්ඩයි මේ වයින් ස්ටික් හදාගෙන ඔක්කොම මේ වයින් ටෝච් හදන්න ඕනේ. අම්බ වතුරිය කමුණ කන්ද වටේ ඇවිදලා ඉවිල. ලයිට් මැට උස්සන් ඉන්න අන්න ඕවා අර බිල්කන් බලන්න අයියෝ ඕන් බිල්කන් දෙපා. ආගම නිකන් ගහන්න. ඒක තමයි. ඒකකට අර චීට් යා ඉස්කෝල ගන්න. චීට් ලයිට් එක ලස්සන ගයක් හදන්න හදන්නේ අපි කරගෙන ඉන්නේ මොඩන් මම කියන්නේ. රසණයක් නෑ මේ පළවෙනි එපිසෝඩ් එක නියකෝ ඒකනේ. හරියට මම දාගෙන හරියට මම දාගෙන හරියන්නේ බලන්න චීට් ඒක තමයි මේ පොඩි උන්ලා විශ්වාස කරන්න බැරි මේ පොඩි උන් කොහොමයි හැමෝම නෙවෙයි අන්න අර චුට්ටම සමහර උන්ලා මොකද්ද මට කියන්නේ. චුට්ටවත් අයිති වෙන්න ඉඩ තියෙනවා. නෑ නෑ. මොකද්ද? එක පාරක් හැක් කළා නෑ. මේක හැක් එකක් නෙවෙයි ලයිට් මැට එක කියන්නේ ලයිව් ලස්සන කරන මම එක කියන්නේ චීට් එක. තේරුම් ගන්න. ඔව්. ස්කිල් එක නැති කට්ටිය තමයි බීට් කරන්නේ. ස්කිල් සූතින කට්ටිය තමයි. ඒ ඔටෝ බිල් දාන්න නැහැ මම ඉතින් මම ඔටෝ බිල් ඒ කියන්නේ ඔයාලා මොලේ නෑ හිතන්නේ ඒක මොකද්ද බිල් ගන්න ඕනේ කියලා. ඒකයි ඒක තේරෙන්නේ. එහෙම ගහන්න එපා. ඒක තමයි. හරිද? එහෙහෙහෙ මේ මූ කියන හරිය අයියෝ, මේ ටික මොකද ගහන්න කිව්වට ඒක අයින් කරන්න අර. ඒකෙන් වෙන්නේ මං කොහොමද මේක හදන්නේ? එමේ දැන් පෙන්නන්න තියා. මොකද්ද? බලන්න. උදවන්න මොකද්ද? අත්තපා. මුන්ද මොකක් හරි මොලේ අමාරුවක් තියෙනවා. ඔව් මොනවද කරන්නේ මගේ වෙස් කරලා. හරි. මොකොත් කරේ නෑ ආ මේ මොකද කැලුවේ නෑ මං. එන ඔලු. මේ නිදා ගන්න. මොකොත් කරේ නෑ නිදා ගන්න. The next day. good morning. good morning good morning. යාර ඉර බලන්න ඉර පේන්නේ නැතුව උනා එකපාරට. කොහෙද ඉර තියෙන්නේ අර වෙට්ටෙන්නේ? ඒක අර වෙට්ටෙන්. හඳ නැති ඉන්නෝනේ ඉර නැති උනේ. අලුතෙන් හැදෙන නිවාසයට පොඩි විසිට් එකක් දාලු. මොකද්ද තියෙන්නේ? ඒක කොහොමද පොඩි ඇටෙන්ට අයියෝ. පොඩි හොඳ එහෙම මේ මට වැඩක් නැහැ මම මගේ ගෙදර හදනවා. ඕ අනන්ත කෙනෙක් බලන්න බලමු කරන්න මේ මං කල්පනා කරේ කොහොමද ඕගොල්ලෝ අර මහල් නිවාස වගේ හදනවනම් මාත් හදන්න ගියේ. එච්චර දෙයක් මහල් නිවාස හදන්නේ අකෝ මේ පළවෙනි එක ඉහි
මේ ටෝච් ගන්න ඕනේ. හරි. නැත්තම් අර යක්කු ස්පෝන් වෙනවා. කවුද යක්කෝ චුට්ටද නැත්තම් චුට්ටත් විට එක යකෙක් නේ. විට එක යකෙක් චුට්ටා උඹට මොනවදනේ? උට නම් මොකක් හරි වුණා. එකපාරට සද්ද නැති ගියා. ඔබ මොලයවලක් ගිහිල්ලා උට. ඌ. I'm back. මේ වදිය. යන්න පුළුවන්. තෝගේ වලට මේ කරනකෝ. උගේ ගේන්නේ ඌගේ. ආ, අනේ ඒක. මේ මූට් එක්ක අන්නේ අම්මෝ. උඹ නම් ඇත්තටම ගන්නේ මොනවද? අන්න. ඒක තමයි බලන්න කාලේ නාස්ති කරනවා ෆ්‍රෙන්ඩ්ස්. අර ඉස්සෙල් චුට්ටා කියලා ඉන්න එකෙක් ඌ කාලේ නාස්ති කරනවා. ගියක් හදන්නේ. ඌ SS චුට්ටා හැබැයි එච් එක අයින් කරනවා. ඔව්. C එක අයින් කරනවා. ඒ C එක අයින් කරන්න. ඒකට හරි මේ මොකද එතකොට ගැටෙනවා වෙන. තන එතන පොඩි අවුලක් තියෙනවා. කමක් නැහැ ඒත්නේ. තියනවා. අයියෝ. මට ටයිම් ලැප්ස් දාන්නත් පුළුවන්. හැබැයි මෙහෙමයි. මේ රීප්ලේ මෝඩ් එක අපි මේ ඉන්න version එකට සපෝට් කරන්නේ නැහැ. සපෝට් කරන්නේ නැහැ. අයියා. රීප්ලේ මෝඩ් එක තාම දීලා නැහැ මේ version එකට. දුන්නට පස්සේ තමයි රීප්ලේ මම නම් දාන්නේ යවදන්නේ. එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ වොන්ඩරින් ට්‍රේඩ් කෙනෙක් ඇවිල්ලා. මේ දින ස්කුප් ඇඳුල්ලා. මෙන්න මේක කඩන්න, ඕක කඩන්න, ඊටසේ ඕක කඩන්න. බ්ලොක් ඔන්න ඔය ටිකට මේවා ටිකක් දාන්න. කඩපුවට ලොක් ටිකක් තොට මොලයාමාරා තියෙනවා දැන් පණින්න. කරන්න. මම නෑනේ. මම මගේ එක හදා ගන්න නම් පණයන්තෝ. ඔව් මට දැක්කා නෑ. මගේ හාපැත්ත ගෙදර තියෙන නිසා මගේ ගෙදරත් කත වෙනවා එතකොට. මගේ අයන් නිදා ගනිල්ලා. ඔය එහෙනම් සුබා අයින් තියෙනවද? good morning අයන් තියෙනවා. මට ඊගා දෙයන්කෝ. ඒක වෙන්න තියෙනවා. ඔයාගේ කේප් එකට මොකක්ද? අනේ හරි ගිහිල්ලානේ. අනේ මන් දන්නේ. මගේ ඇස්සල ප්‍රශ්නයක් දුවේ දෙක්කමන්න. මේක මේ 92 කීයක් ඕනද? දෙකක් තුනක් ආයෙත් මට ඔන්න ස්ටැක් එක දියම්. එච්චර නේ මං ගා. අපි ඔන්න ඊළඟ එපිසෝඩ් එක ලයිව් එකක් දාලා කරමු. මේ එක්ක අපි ඊළඟ එපිසෝඩ් එකේ ගයක් හදමු. ගයක් හදන්න ගියොත් ලොකු කාලයක් යනවා. හරිද? ඒක තමයි මාත් මේ අර වැඩිදලා ගේ හැදුවා. භාගෙට. අර වැඩිදලා කොහොමද ගියාද? අමුතු ගයක් අතන හදලා. ඔව් අර එහෙම හමුතු එහෙම කැතයි. හරිම අප්‍රසන්නයි. අදිනවා නෙමෙයි ඔගේට ගිහින් මේ මූ මොනවා හරි ඉස්සුවා. දවි. දැම්ම. ඔන්න දැම්ම. නෑ කොබල්ස්ටෝන් නෙමෙයි තිබ්බේ. කොබල්ස්ටෝන් නෙමෙයි තිබ්බේ වෙන මොකක් ටික හරි. තිබ්බා. නෑ වෙන මොකක් හරි තිබ්බේ. ඩර්ට් තිබ්බේ. ඇත්තටම ඩර්ට් තිබ්බේ. එහෙනම් ඩට් එක දවි. පවුන් ගාලා. දු. ඔය මොනවා තියෙන්නේ ගන්න මට ඕරම වැඩ. මට තියෙන ඔයට වඩා දේවල්. මේ මූවි එක බෑ ෆ්‍රෙන්ඩ්ස් කරනවා අරන් හදින්න. තව එකයි. ගහන්නද? හાર્ට් කීයක් තියෙනවද? එකයි. තව එකක් දැන් ආවහා. ට්‍රේඩ් කරමුද? අනේ හාෆ් හાર્ට් නෙමෙයි මේ තියලා තියෙන්නේ. දැන් ආවහා තියෙන්නේ. හරි. දැන් මම මේක රයිට් ක්ලික් කරොත් කරොත් සර්වර් එක පටන් ගන්නත් කලින් view එකක් පටන් ගත්තා. මම ගොළු යටන. මේ හරි අපි මේ එපිසෝඩ් එක මෙතනින් නවත්තමු. ඊළඟ එකේ ඊයක් දැන් මේක පැයක් දාන්න ඕන නැත්නම් හරියන්නේ නැහැ මම කියන්නේ. පැයකට වැඩි රෙකෝඩ් වෙලා. ඒක එකයි මේ දෙවනි තට්ටුව පටන් ගන්න. අම්මෝ මෙරියෝ මේ ගහනු පොඩ්ඩයින් හීල්ලලා ඉන්න එක පොඩ්ඩයි එහෙමද එහෙම හදුවන්න එපා මොකෙද ඊයා PP ප්‍රෝ කෙනෙක් නේද කැම නැතුව ගහන්න මම බල්බිනවා කරන්ට් එක ග්ලිච් කරා අර උඹ බොන් කෙනෙක් TP
වද්දා ඉල්ලං කෑ ඉල්ලං කෑ රවුම් කරපුවා නිකම්ම එහෙම තමයි ගහන්නේ මේකේ ඕගොල්ලෝගේ ඒක අපි නවත්තමු. ප්‍රතිචාර 90 ඊළඟ එපිසෝඩ් එක මම බලන්න ලයිවයක් ගේන්න ඔව් ඔයගොල්ලෝ කියන මේ විදිහට අර මැද්දෙන් එක්ක ලයිව් එක නැත්තම් ෆුල් එපිසෝඩ් එක. මොකක් හරි එහෙමද? වන් ගේවුත් විතර එහෙම දාන්න මං කියන්නේ වන් කියාවුත් විතරයි live ඕ වන් කියවුත් ලයිව් දෙන්න එකක් එපිසෝඩ් 2යි 3 කියවුවොත් එපිසෝඩ් 3යි කොහොම හරි මේ එහෙම ලයිවයක් දෙන්නම් වගේ 1k වගේ આવොත් ලයිවයක් දෙන්න අනිවාර්යෙන් මේ හරි ෆ්‍රෙන්ඩ්ස් අදට අපි ගිහින් එන්නම් එහෙනම් ඕනනම් කිසි වැඳුමක් නැහැ කරන්න දෙයක් නැහැ ඔහොම තමයි ඉතින් ජීවිතේ ඔව් තෝයි හරි එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අදට අපි ගිහින් එන්නම් මේ ඊළඟ එපිසෝඩ් එකකම ලයිව් බලමු ගේ 90 ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අදට අපි ගිහින් එන්නම් ගුඩ් බයි